ඔයාලා කවදාහරි හිතලා තියෙනවද අපේ මේ පුංචි ලංකාව ඇතුලේ අපි නොදන්න මොන වගේ අපේ රහස් ඇඟවිලා තියෙනවද කියලා? සාමාන්‍යයෙන් අපිට පිටසක්වල ජීවීන් UFO කියපු ගමන් මතක් වෙන්නේ ඇමරිකාවේ රොස්වෙල් නැත්නම් ඒරියා 51 වගේ තැන්. හැබැයි අද රෑ මේ කතාව අහලා ඉවරුනට පස්සේ ඔයාලා රෑට අහස දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. මොකද ඝන කැලෑ, පුරාණ රජදහන් සහ අద్భుත ජනප්‍රවාද වලින් පිරුණු අපේ මේ දූපතේ මිනිස්සු අවුරුදු ගණනාවක් තිස්සේ රහසින් මුමුණන තවත් පිහිසුණු කතාමාලාවක් තියෙනවා. නිහඬ රාත්‍රීන් යා කරමින් අහසේ ඇඳුණු අමුතු ආලෝක රේඛා, මහා වනාන්තර මැදින් ඇසුණු මිනිස් ලෝකයට අයිති නැති ශබ්ද, මේ හැම දෙයක්ම එක පෙළට තියලා බැලුවොත් අපිට හිතෙනවා ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ පිටසක්වලයන්ගේ රහසිගත නැවතුම් පළත කියලා. අපි මුලින්ම යමු ලංකාවේ ඓතිහාසික නගරයක් වන පොළොන්නරුවට. මහා රෑ යාමේ පොළොන්නරුවේ පාළු ගම්මානවල මිනිස්සු අහස දිහා බලද්දී දැකපු දේවල් සාමාන්‍ය ගුවන් යානාවලට හෝ තාරකාවලට සමාන කරන්නට බෑ. එක තැනක ගල් ගැහිලා වගේ තියෙන ඒත් ෂණිකවම ඇස්පිල්ලන් ගහන සැනින් අතුරුදහන් වන ඒ අද්භූත ආලෝක ධාරා ගැන වෙන වෙන තැන්වල හිටපු මිනිසුන් කීප දෙනෙක්ම එකම විදිහට සාක්ෂි දීලා තිබුණා. ඔය අතරේ තමයි 2012 දෙසැම්බර් මාසේ මුළු ලංකාවම හොල්ලපු ඒ සිදුවීම සිදු වුණේ. කොළ, කහ සහ රතු පාටින් ගිනි ගනිමින් ලංකාවේ අහස හරහා ඇදී ගිය ඒ අමුතු ගිනි බෝලය බොහෝ දෙනෙක් Tamanගේ ඇස් වලින්ම දැක්කා. පස්සේ කාලෙක ඒ කඩා වැටුණු උල්කාපාත කැබලි පරීක්ෂා කරපු විද්‍යාඥයන් ලෝකයම කම්පා කරන දෙයක් හොයාගත්තා කියලා කතා වෙනවා. ඒ තමයි ඒ කැබලි ඇතුලේ පෘථිවියට අයිති නැති පිටසක්වල ජීවී සෛලවලට සමාන අංශු වගේ දේවල් තියෙන්නට ඇති කියන දේ. මේ අභ්‍යවකාශ ජීවය පිළිබඳ කතාව තවත් පියකරුණේ ලංකාවේ සමහර පළාත්වලට ඇදහැළුණු රතු වැස්ස නිසායි. අහසින් ලේ පාටට වැස්සක් වහිනකොට මිනිස්සු හිතුවේ ඒක දෙවියන්ගේ කෝපය කියලා. හැබැයි අන්තර්ජාලය සහ පර්යේෂකයෝ තර්ක කළේ ඒ වැහි බිඳුවල තිබුණේ අහසින් ආපු විවිධ අම්ල හෝ අභ්‍යවකාශයෙන් ආපු විවිධ අංශ මිශ්‍ර වෙලා කියලා. මේ අතර 2004 අවාසනාවන්ත සුනාමි ව්‍යසනයට මොහොතකට කලින් උතුරු මුහුදේ හිටපු දීවරයෝ මුහුද මතු පිටින් අමුතුම නිල් පාට ආලෝක ධාරාවක් කිසිම ශබ්දයක් නැතුව පාවෙනවා දැකලා තිබුණා. හදටත් වෙරළපඩ මිනිස්සු අහනවා ඒ ආලෝකය ස්වභාව ධර්මයේ විපර්යාසයක්ද නැත්නම් මහා පොළව කම්පා වෙන්න කලින් පිටසක් වලින් ආපු අද්භූත අනතුරු ඇඟවීමක්ද කියලා. අතීතයට හැරිලා බැලුවොත් ශ්‍රී ලංකාවේ තියෙන ලෝක පුදුමයක් වගේ සීගිරිය සහ රාවණ රජුගේ ඉතිහාසය පිටසක්වල තාක්ෂණයට ඍජුවම ගැට ගැහෙනවා. අද තියෙන නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් පවා කරන්න අමාරු සීගිරිය ජල පද්ධතිය සහ ගෘහ නිර්මාණ ශිල්පය දකිද්දී ඒන්ෂන්ට් ඒලියන්ස් මතධාරීන් කියන්නේ මේක මිනිස් ශ්‍රමයෙන් විතරක් කරන්න බැරි වෙනත් ග්‍රහලෝකයක සහය ඇතිව හදපු දනක් කියලා. ඒ වගේම ගුවන් යානා ගැන ලෝකයම නොදැන සිටි යුගයක රාවණ රජු අහසින් ගිය දඬු මොනරේ කියන්නේ සැබවින්ම පුරාණ ලාංකිකයන් සතු වුණු පිටසක්වල යානා තාක්ෂණයක්ද යන කුතුහලය අදටත් ඉතිහාසඥයන් අතර ලොකු විවාදයක් ඇති කරලා තියෙනවා. මේ හැමදේම අස්සේ වර්තමානයේ සමහර කාලවලදී ගාල්ල, මාතර, හම්බන්තොට සහ කොළඹ වගේ ප්‍රදේශවලින් නිතර UFO වීඩියෝ සමාජ මාධ්‍ය පුරා ලැබුගින්නක් වගේ පැතිරෙනවා. සමහර ඒවා ව්‍යාජ දර්ශන කියලා බැහැර කළත් රෑ කළුවරේ ගස් අතරින් මතුවලා එකපාරටම නැති වෙලා යන අද්භූත ආලෝක සහ අහසේ අසාමාන්‍ය රටාවල් වලට ගමන් කරන වස්තුන් ගැන විද්‍යාවටත් අදටත් හරියාකාරව පැහැදිලි කරන්න බැරි වෙලා තියෙනවා. ඇයි මේ වගේ අද්භූත සිදුවීම් පරම්පරාවෙන් පරම්පරාවට ලංකා මිනිස්සු අතරම කතා වෙන්නේ? ඇයි සමහර දේවල් වලට නිල වශයෙන් උත්තර දෙන්න රජය හෝ විද්‍යාඥයන් අපොහසත් වෙන්නේ? සමහර විට මේ හැම සිදුවීමකටම සාමාන්‍ය විද්‍යාත්මක හේතුවක් තියෙන්නට පුළුවන්. නැත්තම් මිනිස්සුන්ගේ හිතේ තියෙන බය සහ පරිකල්පනය වෙන්නත් පුළුවන්. මෙච්චර දියුණු වුණු ලෝකයේ මේ දේවල් තවමත් ඔප්පු කරගන්න බැරි වුණ එක හරිම පුදුමයි නේද? නැත්නම් මේක දන්න අය කිසි දෙයක් නොකිය ඒක රහසක් විදිහටම තියාගෙන ඉන්නවද? පිටසක්වල ජීවියෝ
අපි අතරම ජීවත් වෙනවද? එන්න මේ channel එක අද ඉඳන් ඒ ගැන හොයනවා. හැබැයි එක දෙයක් ස්ථිරයි. මේ අතිවිශාල විශ්වය ඇතුලේ අපි තනි වෙලා නම් නෑ කියන්න ලංකාවෙන් ලැබෙන සාක්ෂි ටික වුණත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයා හිතන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම නිකම් අහඹු සිදුවීම් විතරද? නැත්නම් අපේ මේ පුංචි දූපත ඇතුලේ අපි තවමත් නොදන්න ලෝකෙම හොල්ලන්න පුළුවන් බිහිසුණු පිටසක් වල අභිරහස් හැංගිලා තියනවද? මේ සාක්ෂිය පියවි ඇසින් දකින ඊළඟ කෙනා ඔයාද? එහෙම වුණොත් ඔයාගේ කතාව සමාජය පිළිගනීවිද?